samanta cakkavalesu atra gaccantu devata saddhammang munirajassa sunantu sagga mokkadang dhamma savana kaalo ayang badanta dhamma savana kaalo ayang badanta dhamma savana kaalo ayang badanta namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa yada tumhe kalam attanav janiyat ime dhamma kusala ime dhamma savajja ime dhamma vinyugarhita samanta samadinna ahitaya dukkhaya samvattati sada tumhe kalam pajahiyat hondai kawulut sadhukaryak වාර්තමු මෙම විහාරස්ථානයේ තුල වැඩ ඉන්න මෙම විහාරස්ථානයේ විහාරාධිපති ප්‍රාදේශීය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති විශ්‍රාමලත් පරිවිනාධිපති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි එවැගේම විහාරාධිකාරී අපේ හිතවත් වාරීකුල ශ්‍රී සුමංගල මහා පිරිවෙන්ගේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී අපේ සුමරතන පඬිතු හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික වාසනාවන්ත පින්තුනි ඔබ සියලු දෙනාමත් අද විශේෂයෙන් නවම්පුර 15 පොහොය දවස නිමිති කරගෙන දිනේ පුරාවටම නොයෙක් ආකාරයේ කුසල ධර්මයන්හි නියුක්ත වෙලා දැන් විශේෂයෙන් සූදානම් වෙන්නේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයා කෙරෙහි අනන්ත වූ කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුණු සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් විදක්න මුශ්‍රවණය කරන්නට නවම්පුර 15 පොහොය දවස බෞද්ධයන් ඊටමත් වටිනා දවසක් ඔබ කවුරුත් මේ වෙනකොට අහලා ඇති බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂයේ පනවන්නට යෙදුනේ අද වගේ දවසක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් යනකම් භික්ෂුන් වහන්සේලාට කිසිම නීතියක් පනවන්න බැහැ. උන්වහන්සේ අවුරුදු 20ක්ම මේ සංඝ ශාසනය පාලනය කළේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කන්ති පරමන්ත පෝසිරික ආදී සබ්බපාපස්ස අකරණං ආදී කොට ඇති මේ ඕවාද ප්‍රාතිමෝක්ෂයෙන් තමයි බුදුහාමුදුරෝ මේ සංඝ ශාසනය අවුරුදු 20ක් යනකම් පාලනය කළේ. මේ අවුරුදු 20 පාලනය කරන්න හේතු වුණු මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළේ නවම්පුර 15 පොහොය දවසේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම සංඝපාතේ පැවැත්වුවේ අද වගේ දවසක ඒ වෙලාවේදී තමයි බුදුහාමුදුරුවෝ සරියුත් මුගලන් කියන මේ භික්ෂුන් වහන්සේලා දෙනමට උන්වහන්සේගේ අග්‍රදක්ෂිණීය ශ්‍රාවකයන් දෙදෙනා හැටියට සරියුත් හාමුදුරුවෝ ධම්මසේනාධිපති ආදී තනතුරු වලට පත් කරමින් බුදුහාමුදුරන්ගේ දකුණත ලෙසත් මුගලන් හාමුදුරුවෝ ඍද්ධිමත් භික්ෂුන් වහන්සේලාගේ අගතනතුරු ආදී තනතුරු වලට පත් කරමින්
උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වමත හැටියටත් උන්වහන්සේලා දෙදෙනම අග්‍ර ශ්‍රාවකයෝ හැටියට පත් කරන්නට යෙදුනේ අද වගේ දවසක. එවැනි දිනයක තමයි අද මේ විහාරස්ථානයේ තුල ඔබ සියලු දෙනා මේක රාශී වෙලා මේ විදියට ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ තුල උගන්වනවා අංගුත්තර නිකායේ ටික නිපාතයේදී මේ ලෝකයේ බණහන මිනිස්සු වර්ග තුනක් ඉන්නවා. ධර්මයේ ශ්‍රවණය කරන පුද්ගලයෝ තුන් ආකාරයි. බුදුහාමුදුරුවෝ කලගෙඩියක් උපමාවට අරගෙන දේශනා කරනවා. මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ බණ කියන තැන් වලට යනවා. ගිහිල්ලා පැත්තකින් වාඩි වෙනවා. බණ ඉවර වෙන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉඳලා නැගිටලා යනවා. හාමුදුරුවෝ කිව්වේ මොකද්ද කියන එක ගැන ඒ මිනිස්යාට කිසිම අවබෝධයක් නැහැ. අනිත් මිනිස්සු සාදු කියනවා එනකොට සාදු කියනවා. අනිත් මිනිස්සු වඳිනවා දැක්කම වඳිනවා. අනිත් මිනිස්සු නැගිටිනවා දැක්කම නැගිටිනවා. හැබැයි ධර්මයේ පිළිබඳව කිසිම අවධානයක් මේ මිනිස්යා යොමු කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ පුද්ගලයා උපමා කරනවා කලගෙඩියක් අනිත් පැත්ත හරවලා අපි ඒ කලගෙඩියට කොච්චර වතුර පුරවන්න උත්සාහ කළත් ඒ කලගෙඩියේ වතුර පිරෙන්නේ නැහැ. අපි කොච්චර වතුර පුරවන්න උත්සාහ කළත් කලගෙඩිය කට අනිත් පැත්ත හරවලා මේ කලගෙඩිය ඇතුළට වතුර බිඳුවක්වත් යන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පළවෙනි පුද්ගලයා කොච්චර බණ කියන තැන් වලට ගියත් කොච්චර මේ පින්කම් වලට සම්බන්ධ වුණත් ධර්මයේ කිසිම අවධානයක් යොමු කරන්නේ නැති නිසා මේ පුද්ගලයාට ලැබෙන කිසිම කුසලයක් නැහැ. දෙවෙනි පුද්ගලයා හැටියට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සමහර මිනිස්සු ඉන්නවා ඒ අය බණ කියන තැන් වලට ගියාම හාමුදුරුවෝ කියන දේ හොඳින් අහගෙන ඉන්නවා. ඒ වගේම හාමුදුරුවෝ කියන දේ තේරුම් ගන්නවා. මෙය කළ යුතුයි මෙය කරන්න හොඳ නැහැ කියන එක පිළිබඳව ඒ මිනිසයාට අවබෝධයක් තියෙනවා වැටහීමක් තියෙනවා. මේවා හොඳ දේවල් මේවා නරක දේවල් කියන එක පිළිබඳව අවබෝධයක් මේ මිනිසයාට තියෙනවා. හැබැයි මේ තියෙන අවබෝධයේ අනුව කටයුතු කරන්න මේ මිනිසයා උත්සාහ කරන්නේ නැහැ. සරලව ගත්තාම සිගරට් පැකට් එකේම ගහලා තියෙනවා මේක පානය කරන්න හොඳ නැහැ. මේක පානය කළොත් දවසක ඔබේ මුඛයේ මේ වගේ වෙන්න පුළුවන් පිළිකා ඇදිච්ච මුඛයක ඡායා රූපයක් දක්වලා ඒකේ පෙන්නලා තියෙනවා. මේක පානය කළොත් මේක පාවිච්චි කළොත් දවසක ඔබේ මුඛයක් මේ වගේ තත්වයකටපත් වෙන්න පුළුවන්. මිනිස්සු දන්නවා මේක බොන්න හොඳ නැහැ කියලා. හැබැයි දැනත් මිනිස්සු නැවතත් මේ දේම පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මේ දෙවෙනි පුද්ගලයා ධර්මයේ ශ්‍රවණය කරනවා හොඳ නරක පිළිබඳව අවබෝධයක් තියෙනවා කල යුත්තේ නොකල යුත්තේ පිළිබඳව වැටහීමක් තියෙනවා. හැබැයි මේ වැටහීම අනුව කටයුතු කරන්න මේ පුද්ගලයා උත්සාහ කරන්නේ. බුදුහාමුදුරුවෝ මේ මිනිස්යා උපමා කරනවා සිදුරක් තියෙන කලගෙඩියකට අපි වතුර පිරෙවුවොත් එහෙම ඒ කලගෙඩියේ වතුර පිරෙන්නේ සිදුර ළඟට එනකන් විතරයි. ඊට වඩා ජලය ඒ කලෙහි රඳා පවතින්නේ නැහැ. ඒ වගේම තමයි මේ දෙවෙනි පුද්ගලයා ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් එය වටහා ගැනීමෙන් යම් කිසි කුසලයක් තමන්ගේ ජීවිතය තුළ රැස් කර ගන්නවා. හැබැයි ඒ රැස් කර ගන්න කුසලයේ මහත්ඵල වෙන්නේ නැහැ. මහානිසංස වෙන්නේ නැහැ. තුන්වෙනි පුද්ගලයා හැටියට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා. ඒ උදවිය බණ කියන තැන් වලට ගියාම තමන්ගේ සිත කය වචනය තුන්දොර මනාව සංවර කරගනිමින් ධර්මයේ හොඳින් ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කළ ධර්මයේ තමන්ගේ නුවණින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරන්නේ පුද්ගලයා උත්සාහ කරනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා හොඳින් තියෙන කලගෙඩියකට අපි වතුර පිරෙවුවොත් එහෙම ඒ කලගෙඩියේ වතුර පිරීලා ඉතිරිලා යනවා වගේ මේ අවසානයේ පැහැදිලි කරපු පුද්ගලයා ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් රැස් කරගන්න පුළුවන් උපරිම කුසලය සමගී ජීවිතය තුළ රැස් කරගන්න. ඒ නිසා ඔබත් කල්පනා කරන්න ඕන මනහන වෙලාවේදී ඔබ අයිති වෙන්නේ මේ පුද්ගලයෝ තුන්දෙනාගෙන් කොයි කෙනාටද? ඔබ කටයුතු කරන්නේ පළවෙනි පුද්ගලයා විදියට නම් ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැත්නම් මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඔබ මෙවැනි තැන්වල කොච්චර කාලේ යවසුණා ඒ කිසිවකින් ඔබේ ජීවිතයට ලැබෙන කිසිම කුසලයක් නැහැ. ඒ වගේම ඔබට අඩුම තරමින් දෙවෙනි පුද්ගලයා විදියට කටයුතු කරන්න පුළුවන් නම් ධර්මයේ ශ්‍රවණය කරන්න
ඒ ශ්‍රවණය කළ ධර්මයේ තීරුම් ගන්න. මේ කියන කරුණු දෙකවත් ඔබට සම්පූර්ණ කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අද මේ ගත කරන කාලේ ඔබේ ජීවිතයේ යම් කිසි කුසලයක් රැස් කරගන්න පුළුවන්. හැබැයි ඒ රැස් කරගන්න කුසලයේ මහත්ඵල වෙන්නේ නැහැ. මහානිසංස වෙන්නේ නැහැ. නිවන් දකින්නේ කුසලයේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට පුළුවන් නම් තුන්වෙනි පුද්ගලයා විදියට කටයුතු කරන්න ධර්මයේ ශ්‍රවණයට විතරක් සීමා නොකර ශ්‍රවණය කරපු ධර්මයේ තමන්ගේ නුවණින් තීරුම් අරගෙන ඒ තීරුම් ගත්ත ධර්මයට අනුව කටයුතු කරන්න ඔබට පුළුවන් නම් තමයි අද මේ කරන ක්‍රියාවෙන් උපරිම කුසලයක් ඔබේ ජීවිතයට රැස් කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම තෝරාගත්තේ අංගුත්තර නිකායේ ටික නිපාතේ සඳහන් වෙන බෞද්ධයන් අතර බොහෝ සෙයින් ජනප්‍රියට පත්වෙච්ච සූත්‍රයක සූත්‍ර පාඨයක්. කාලාම සූත්‍රයේ සඳහන් වෙන සූත්‍රයේ එන සූත්‍ර පාඨයක්. යදා තුම්හේ කාලාම අත්තනාව ජානීයාත. කාලාමේනි යම් දවසක ඔයාලටම තේරෙනවා නම් ඉමේ ධම්මා අකුසල මේක අකුසල ධර්මයක්. ඉමේ ධම්මා සාවච්ඡා මේක වැරදි ධර්මයක්. ඉමේ ධම්මා විඤ්ඤුගරයිතා මේක නුවණැත්තන් විසින් ගරහා කරන ලද ධර්මයක්. සමන්තා සමාදින්නා මේ ධර්මයට අනුව කටයුතු කළොත් එහෙම අහිතාය දුක්ඛාය සංවත්තති ඒක මගේ අහිත පිණිස දුක පිණිස පවතිනවායි කියලා තදාතුම් මේ කාලාම පදෙහිය. කාලාමිනා විදාට මේක අකුසලයක් කියන එක තීරුම් අරගෙන ප්‍රහාණය කරන්න කියන එකයි සරලවම මේ සූත්‍ර පාඨයෙන් අපට උගන්වන්නේ. අපේ ජීවිතයේ ඉපදෙච්ච දවසේ ඉඳන්ම අහන්න ලැබෙන වචන දෙකක් තමයි හොඳ නරක. පින පව කුසලයේ අකුසලයේ. හැම තිස්සෙම අපි දෙපැත්තක් ගැන කතා කරනවා. එක්ක ඒක හොඳයි එක්ක නරකයි. එක්ක ඒක පිනක් එක්ක ඒක පවක්. අපි කොහොමද තීරණය කරන්නේ තමන් කරන දේ පිනක්ද පවක්ද? අපි කොහොමද තේරුම් ගන්නේ මම මේ කරන දේ හොඳ දෙයක්ද මම මේ කරන දේ නරක දෙයක්ද? තමන් කරන දේ කුසලයක්ද අකුසලයක්ද පිනක්ද පවක්ද කොහොමද තීරුම් ගන්නේ? සරලවම කල්පනා කරලා බැලුවොත් එහෙම දන් දෙන එක පිනක්ද පවක්ද? ඔබ ජීවිතේ ඕන තරම් දන් දීලා ඇති. දන් දෙනවා කියන එක පිනක්ද පවක්ද? පිනක්. ඇයි අපි ඒක පිනක් කියලා කියන්නේ? අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන එහෙමයි පන්සලේ හාමුදුරුවෝ අපිට කියලා දුන්නේ එහෙමයි බණ පොත්වල තියෙන එහෙමයි දෙමව්පියෝ කියලා දුන්නේ එහෙමයි. අපි ගොඩාක් වෙලාවට හොඳ නරක කියන එක තීරණය කරන්නේ බාහිර ලෝකයෙන් එන දැනුම මත තීරණය පදනම් වෙලා. අපිම තීරුම් ගත්ත දෙයක් නෙමෙයි අපිම වටහා ගත්ත දෙයක් නෙමෙයි කවුරු හරි අපට කියලා දුන්න දෙයක්. පොතපතකින් වෙන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්න පුළුවන් බාහිර ලෝකයෙන් ලැබිච්ච දැනුම මත පදනම් වෙලා අපි හොඳ නරක කියන එක තීරණය කරනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් ගත කළේ ධර්මචාරිකාවේ වඩිමින්. මාස 3යි උන්වහන්සේ එක තැනක හිටියේ වස්තුම් මාසෙ විතරයි. ඊතුරු මාස 9ෙම බුදුහාමුදුරුවෝ ගලේ ගමෙන් ගමට නගරයෙන් නගරයට වඩිමින් ධර්මචාරිකාවේ වැඩිමින්. එහෙම වඩින එක දවසක බුදුහාමුදුරුවෝ වඩිනවා කාලාමයන්ගේ ගමට. මේ ගමට බුදුහාමුදුරුවෝ වැඩියාම උන්වහන්සේ මේ ගමට වැඩම කරපු ආරංචිය මේ ගමේ ඉතාමත් වේගින් පැතිරලා යනවා. බුදුහාමුදුරුවෝ අපේ ගමට වැඩමලා ඉන්නවා. උන්වහන්සේ නවරහන් ගුණ වලින් යුක්ත කෙනෙක්. උන්වහන්සේව දකින්න ලැබෙන එකත් භාග්‍යයක් කියන මේ ආරංචිය මේ ගමේ ඉතාමත් වේගින් පැතිරලා යනවා. මේ ආරංචියට එකතු වෙච්ච මිනිස්සු බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා පැත්තකින් ඉඳ ගන්නවා. ඒ අතර හිටපු එක මිනිස්සෙක් බුදුහාමුදුරන්ට වැඳලා බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි අපේ ගමට කාලෙන් කාලෙට එක එක ශ්‍රමණයෝ එක එක බ්‍රාහ්මණයෝ වෙනවා. එක එක ධර්මයන් පිළිපදින එක එක ආගම් අදහන මිනිස්සු අපේ ගමට එනවා. මේ මිනිස්සු අපේ ගමට ඇවිල්ලා බුදුහාමුදුරනේ ඒගොල්ලෝගේ ධර්මය ගැන අපිට කියලා දෙනවා. ඒගොල්ලෝ රකින්න සීලය ගැන, ඒගොල්ලෝ ජීවත් වෙන විදිය ගැන, ඒගොල්ලෝගේ විමුක්තිය ගැන හොඳ නරක ගැන අපිට කියලා දෙනවා. කියලා දීලා ඉවරලා අන්තිමට කියනවා ඉද මේව සත්‍යං අඤ්ඤං මොගමඤ්ඤං. මේ ධර්මයේ තමයි ඇත්ත අනිත් ඒවා කොහොම බොරු. තව කාලයක් ගියම බුදුහාමුදුරුවෝ තව කෙනෙක් කියනවා.
මෙයාත් ඇවිල්ලා බුදුහාමුදුරනේ යාගේ සීලයේ ගැන යාගේ ධර්මයේ ගැන නිවන ගැන අපිට කියලා දෙනවා. මෙයාත් අන්තිමට කියනවා මේක තමයි ඇත්ත අනිත් ඒවා ඔක්කොම බොරු. මේ විදිහට බුදුහාමුදුරනේ කාලෙන් කාලෙට එක එක ශ්‍රමණයෝ එක එක බ්‍රාහ්මණයෝ අපේ ගමට ඇවිල්ලා අපට ඒගොල්ලෝගේ ධර්මයේ ගැන කියලා දෙනවා. අන්තිමට කියනවා ඒක තමයි ඇත්ත අනිත් ඒවා ඔක්කොම බොරු. දැන් බුදුහාමුදුරනේ අපට සැකයක් ඇති වෙනවා කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ? ඒ වෙලාවේදී බුදුහාමුදුරුවෝ කාලාමයට කියනවා බොහොම හොඳයි කාලාමේදී සැක කළ යුතු තැනක තමයි සැකය ඇති වෙලා තියෙන්නේ. විචිකිච්ඡාවක් පහළ කරගත යුතු තැනක තමයි විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ වෙලාවේදී කියන්නේ මගේ බණ හරි දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න බුදුහාමුදුරුවෝ ඒවා කියන්නේ. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ කාලාමයට උගන්වනවා අපිම කොහොමද තේරුම් ගන්නේ තමන් කරන දේ පිනක්ද පවක්? අපිම කොහොමද තේරුම් ගන්නේ මොකක්ද හරි මොකක්ද වැරදි? මොකක්ද කුසලයේ මොකක්ද අකුසලයේ? බුදුහාමුදුරුවෝ කාලාමයන්ට පළමුව පෙන්නනවා කරුණු 10ක් මත පදනම් වෙලා යමක් එකපාර විශ්වාස කරන්න එපා. අපි දැන හෝ නොදැන ජීවිතයේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ජීවිතයේ ගොඩාක් දේවල් පිළිබඳව විශ්වාසයටපත් වෙන්නේ මේ කරුණු 10 පදනම් වෙලා. බුදුහාමුදුරුවෝ මුලින්ම අපට උගන්වපු දේ තමයි මේ 10 පදනම් කරගෙන යමක් එකපාර විශ්වාස කරන්න එපා. මානුස්ස වෙන්න. පළවෙනි කාරණාව හැටියට බුදුහාමුදුරුවෝ උගන්වනවා යමක් ඇසූ පමණින් පිළිගන්න එපා. සරලවම අපි දන්නවා නිවන් දකින්න ක්‍රම තුනයි තියෙන්නේ. බුදු, පසේ බුදු, මහරහත්. එක්ක බුද්ධත්වයටපත් වෙලා, එක්ක පසේ බුද්ධත්වයටපත් වෙලා, එක්ක රහත් ඵලයටපත් වෙලා. බුදුරජාණන් වහන්සේටයි පසේ බුදුරජාණන් වහන්සේටයි කාගේවත් උදව්වක් අවශ්‍ය නැහැ. තමන්ගේ ප්‍රඥාවෙන් තමන්ගේ උත්සාහයෙන් ඒගොල්ලන්ට තනියම නිවන් දකින්න පුළුවන්. ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. හැබැයි ලෝකේ වැඩි පිරිසක් දෙනා නිවන් දකින්නේ සෝවාන් සකදාගාමි ආදී මේ මාර්ගයන් වලටපත් වෙලා. එයාලට තනියම මේ ධර්මයේ තේරුම් ගන්න බෑ. එතකොට ඒගොල්ලෝ දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා අහගන්න ඕනේ. එක්ක බුදුහාමුදුර ළඟට ගිහිල්ලා, එක්ක පසේ බුදුරෙක් ළඟට ගිහිල්ලා. ඒ උදවියට නිවන් දකින්න තියෙන ප්‍රධානම ක්‍රමය තමයි ශ්‍රවණය. අහුන් ගන්න. බුදුහාමුදුරුවෝ අපට උගන්වනවා ශ්‍රවණයේ තියෙන දුර්වලතාවය තමයි සුස්සු සම්පිහෝති දුස්සු සම්පිහෝති. අපට ඇහෙන දේ ඇත්තක් වෙන්නත් පුළුවන්. අපට ඇහෙන දේ බොරුවක් වෙන්නත් පුළුවන්. අපට ඇහෙන දේ අපිව හොඳ තැනකට එක්කලා යන්නත් පුළුවන්. අපට ඇහෙන දේ අපිව වැරදි තැනකට එක්කලා යන්නත් පුළුවන්. දවසක් අජාසත් රජුගේ බණහර නැගිටලා යනකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද හාමුදුරුවන්ට අජාසත් ආද සෝවාන් වෙලා නැගිටින්නේ තමන්ගේ තාත්තව නොමර හිටියා. තමන්ගේ තාත්තව නොමර තිබුණා නම් අද බණහර ඉවරනකොට අජාසත් සෝවාන් වෙනවා. ඒතර අජාසත් රජුවන්ට නිවන් දකින්න බැරුව ගියේ මොකක් වෙලාද? තමන්ගේ තාත්තව මරපු නිසා. එතකොට අජාසත් රජු තාත්තව මරන්න පෙළඹුණේ ඇයි? එයාට හිතුණාද තාත්තව මරන රජකම ගන්න? නෑ, එයාට ඒක පෙළඹුව කවුද? දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවන්ගෙන් බණ අහලා තමයි අජාසත් රජු තාත්තව මරන තැනට පෙළඹෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අපට ඇහෙන දේ අපිව හොඳ තැනකට එක්කයි යන්න පුළුවන්. අපිව නිවනට එක්කයි යන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපට ඇහෙන දේ අපිව පායට එක්කයි යන්නත් පුළුවන්. ඒ නිසා කවුරු හරි කියපු පමණකින් යමක් එකපාර විශ්වාස කරන්න එපා. දෙවෙනි කාරණාව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මා පරම්පරාවයි. පරම්පරාවෙන් පැවත එන පමණින් යමක් එකපාර විශ්වාස කරන්න එපා. අපි අමර සාත්තලා කලේ මෙහෙමයි, අපි වැඩිහිටියෝ කලේ මෙහෙමයි, සීයලා කලේ මෙහෙමයි ආදී වශයෙන් පරපුරෙන් පරපුරට පැවතෙන නිසාවත් යමක් එකපාර විශ්වාස කරන්න එපා. මම ගෙදර ගිය එක දවසක අම්මමගෙන් ගිහුවා දේවාලයේ උත්සවයක් තියෙනවා බලන්න යනවා. මම කවදාවත් දැකලා නැතිව ආයෙත් ගියා. පවුදා උදේ පාන්දර 4ට නැගිටලා මායි අම්මයි මල්ලි දේවාලයට ගියා. දේවාලයට යනකොට ලොකු මීහරක් 4 දෙනෙක් දේවාලේ ගැට ගහලා ඉන්නවා. මිනිස්සු පොලිමට ඉන්නවා, ඉල්ලුවෝ කුකුල්ලෝ ගැට ගහගෙන ඉන්න පොලිමේ ඉන්නවා. කවුමාන්තේ බෑග් විතර යාතිකා කරනවා. යාතිකා ඉවරෙච්ච වෙලාවෙ ඉඳන් බිලි පූජාව. තාත්තා තමයි තමන්ගේ පුතාට කියලා දෙන්නේ මෙන්න මෙහෙමයි මේ සතාගේ බෙල්ල කපන්න. මෙන්න මෙහෙමයි මේ ලේවලින් මේ බිලි ගෙනාවන්නේ. මෙහෙමයි මේ දෙවියන්ව සතුටු කරන්නේ. මෙහෙම කළාම
දෙයියෝ අපි ගැන සතුටු වෙලා අපේ අපරපත්‍රව නැති කරනවා, අපේ ආයුෂය දීර්ඝ කරනවා, අපේ සෞභාග්‍ය උදා කරලා දෙනවා ආදී වශයෙන් තාත්තා තමයි පුතාට මේ දේවල් කියලා දෙන්නේ. තාත්තා දන්නේ නැහැ මේ දේවල් කරලා තාත්තට යන්න වෙන්නේ අපායට කියලා. තාත්තට එයාගේ තාත්තා කියලා දෙන්නේ නැති මෙහෙම දේවල් කළොත් දෙයියෝ සතුටු වෙන්නේ. එතකොට මෙහෙම දේවල් කළොත් තමයි දෙවියන්ගේ ආශිර්වාද ලබන්න පුළුවන්. එයාටත් එයාගේ තාත්තා කියලා දෙනවා. කවුරුවත් දන්නේ නැහැ මේවා කරලා යන තැන. හැබැයි පරපුරෙන් පරපුරට එන නිසා ඒගොල්ලෝ සම කෙනෙකුට කියලා දෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පරම්පරයෙන් පරපුරට හොඳ දේවල් වගේම නරක දේවල් තෝරන තරම් වෙනවා. සහරාන්ලා වගේ මිනිස්සු මැරෙනවායි කියලා දැන මරාගෙන මැරෙන බෝම්බයක් ඇගේ බැඳගෙන තවත් මිනිස්සු පිරිසක් මරාගෙන මැරෙන්නේ ඒගොල්ලන්ට හිතිච්ච පටියට නෙමෙයි. ඒගොල්ලොන්ටත් කියලා දුන්නා මෙහෙම දේවල් කළොත් මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න පුළුවන්. එතකොට පරපුරෙන් පරපුරට ඕන තරම් හොඳ දේවල් වගේම නරක දේවල් වෙනවා. ඒ නිසා එපමණකින් ඒක එකපාර විශ්වාස කරන්න එපා. මා ඉදිකිරාය. Tamanට හිතෙන ආකාරයේ අනුවත් යමක් එකපාර විශ්වාස කරන්න එපා. සමහර දවස්වල අහස දැක්කම අපට හිතෙනවා අද නම් වහී කියලා. සමහර දවස්වල හිතෙනවා අද නම් වහීම කියලා. හැබැයි එහෙම හිතෙන ගොඩාක් දවස්වලට එකපාර අහස පිරිසිදු වෙලා යනවා. වෙයි පොදක් වැටෙන්නේ නැහැ. ඕනතරම් අපිට එහෙම දවස් පොඩ්ඩක්. ඒ වගේම තමයි සමහර දවස් තියෙනවා අපිට හිතෙන්නේ නැහැ අද නම් වහී කියලා. හැබැයි එකපාර අහස කළු වෙලා මහා වැස්සක් කඩාගෙන වැටෙනවා. ඒ වගේම තමයි සමහර ධර්මයන් කියවනකොට සමහර දේවල් ඇහෙනකොට අපට හිතෙන්න පුළුවන් මේක නම් ඇත්ත වගේ. මේක නම් බොරුවක් වගේ කියලා. අපට හිතෙන්න පුළුවන්. එහෙම හිතුණු පමණින් ඒක ඇත්තක් වෙන්නේ නැහැ. ඒක බොරුවක් වෙන්නේ නැහැ. ඒ නිසා Tamanට හිතෙන ආකාරයේ අනුව යමක් එකපාර විශ්වාස කරන්න එපා. මා පිටක සම්පදානයේන ත්‍රිපිටකයේ හරි වෙනත් ආගමික ග්‍රන්ථයේ හරි සඳහන් වුණ පමණිනුත් යමක් එකපාර විශ්වාස කරන්න එපා. ධම්මපදයේ තියෙන මෙහෙමයි, ත්‍රිපිටකයේ තියෙන මෙහෙමයි, අල් කුරානයේ තියෙන මෙහෙමයි, බයිබලයේ තියෙන මෙහෙමයි ආදී වශයෙන් කිසියම් ආගමික ග්‍රන්ථයක සඳහන් වෙච්ච පමණිනුත් යමක් එකපාර විශ්වාස කරන්න එපා. මා තක්ක හේතු තර්ක කරලා දිනපු පමණිනුත් යමක් එකපාර විශ්වාස කරන්න එපා. තර්කයේදී ජයගන්නේ තර්කයේ දක්ෂ කෙනා මිසක් ඇත්ත නෙමෙයි. තර්කයේදී හැම තිස්සෙම ජයගන්නේ සත්‍ය හෝ අසත්‍ය නෙමෙයි. තර්කයේ දක්ෂ කෙනා. උසාවියේ උදාහරණ කරන් බැලුවොත් එහෙම ඕනතරම් හොර වැඩ කරපු මිනිස්සු, මිනී මරපු මිනිස්සු, වැරදි වැඩ කරපු මිනිස්සු තර්කයෙන් ජය අරගෙන හොඳ මිනිස්සු මහත්තුරු වගේ සමාජයේ ජීවත් වෙනවා. නිවැරදි අය විදියට. ඒ වගේම තමයි ඕනතරම් වැරදි නොකරපු මිනිස්සු, අඩු වැරදි කරපු මිනිස්සු තර්කයෙන් පරාජයටපත් වෙලා හොරු වැරදි කාපිය විදියට හිරගෙවල් දුක් විඳිනවා. ඒතකොට තර්කයේදී හැම තිස්සෙම ජයගන්නේ ඒ තර්කයේ දක්ෂ කෙනා මිසක් සත්‍ය හෝ අසත්‍ය නෙවෙයි. ඒ නිසා තර්ක කරලා දිනපු පමණිනුත් යමක් එකපාර විශ්වාස කරන්න එපා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මා ණය හේතු කිසියම් න්‍යායකට හරි කිසියම් නීතියකට හරි ගැළපෙනවයි කියලා යමක් එකපාර විශ්වාස කරන්න එපා. නීතිය කියන එක රටෙන් රටට වෙනස් වෙනවා. දැන් ලංකාවේ අද පවතින නීතිය අනුව උදේ 8 ඉඳන් රෑ 10 වෙනකම් අරක්කු විකුණන්න පුළුවන් ලයිසන් තියෙනවා. පවක් නෙමෙයි වැරද්දක් නෙමෙයි. ලයිසන් තියෙන මිනිස්සුන්ට උදේ 8 ඉඳන් රෑ 10 වෙනකම් අරක්කු විකුණන්න පුළුවන්. ලයිසන් නැති කෙනා වික්කොත් ඒක වැරද්දක්. තියෙන කෙනාට ඒක වැරද්දක් නෙමෙයි. හැබැයි නැද පෙරදිග කියපු අය දන්නවා මුස්ලිම් ආගමට අනුව අරක්කු කියලා කියන්නේ හරහා විකුණන්න තියා ළඟ තියා ගැනීමක් දඬුවම් ලැබිය එක වැරද්දක්. ඒතකොට ලංකාවේ නීතිය අනුව හොඳයි කියලා කියන දෙයක් තව රටක නීතිය අනුව ඒක වැරදි. ඉස්ලාම් නීතිය අනුව අරාබි රටවල් වල ධනෙ තියෙනවා නම් ඒ මිනිස්යාට කසාද 7ක් උනත් කරගන්න පුළුවන්. හැබැයි ලංකාවේ නීතිය අනුව ඒක කරන්න බෑ. එතකොට නීතිය කියන එක රටෙන් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. ඒ නිසා බුදුහාමුදුරුවෝ ගන්නවා නීතිය හරි යම්කිසි න්‍යායයකට හරි ගැලපෙනවයි කියලා එපමණකිනුත් යමක් එකපාර විශ්වාස කරන්න එපා. මා දිට්ඨි නිජාන කත්තිය තමන් පිළිගන්න ආගමට තමන්ගේ දර්ශනයට ගැලපෙනවයි කියලා යමක් එකපාර විශ්වාස කරන්න එපා. තමන්ගේ ආගමට අනුව ඒක හරි තමන් පිළිගන්න දර්ශනයට ඒක ගැලපෙනවයි කියලා යමක් එපමණකින් විශ්වාස කරන්නත් එපා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා
මා බබ්බ රූපතාය කියන කෙනාගේ ස්වરૂපේ දිහා බලලත් යමක් එකපාර විශ්වාස කරන්න එපා. දැන් අද මම කොණ්ඩේ කපලා රවුල කපලා පිළිවෙල ඉන්නවා සුමනතුනාරු පෙරේදා සිකුරාදා එනකොටත් මතක් කරා ආන්දර කොණ්ඩේ කපාගෙන එන්න. පෞද්ගලිකව මම මාසෙට කොණ්ඩේ කපන්නේ දෙපාරයි. බොහෝ වෙලාවට එකපාරයි. බොහෝ දවසකට කලින් නම් බොහෝ ගොඩක් වෙලාවට කොණ්ඩේ කපනවා. එතකොට සාමාන්‍යයෙන් අපි බස් එකට නගිනකොට දකිනවා මිනිස්සු අපේ ස්වරූපේ දිහා ගොඩක් බලනවා. මම කොණ්ඩේ වවාගෙන කොණ්ඩේ ටිකක් වැවිලා තියෙද්දි රවුල ටිකක් වැවිලා තියෙද්දි බස් එකට නැග්ගාම මිනිස්සු සීට් එක දෙනවා මට. හැබැයි දෙන්නේ බැන බැන. මූ හාමුදුරුවෝ මුල්සක් අපි සීට් එකේ නෝ පේන්නේ කොණ්ඩේ රවුල වවාගෙන සීට් එක අපට වෙන් කරලා තියෙන හින්දා සීට් එක අපට දෙනවා. නොදී බැරිකම හින්දා. හැබැයි දෙන්නේ බැන බැන. හැබැයි මමම කොණ්ඩේ කපාගෙන අද මේ ඉන්න විදියට බස් එකට නැග්ගොත් එහෙම මිනිස්සු hina වෙලා වැළඳලා සීට් එක දෙනවා. ඇයි ඒ? මිනිස්සු හැම තිස්සෙම බාහිර ස්වරූපය දිහා බලනවා. බුදුහාමුදුරුවෝ ගන්නවා මහා බබ්බ රූපකාරය. ඒ කෙනාගේ ස්වරූපය දිහා බලලත් යමක් එකපාර විශ්වාස කරන්න එපා. කියන කෙනාගේ පෙනුම කියන කෙනාගේ ස්වරූපය දිහා බලලත් යමක් එකපාර විශ්වාස කරන්න එපා. අන්තිමට බුදුහාමුදුරුවෝ කියනවා මා සමනෝනු ගරු මේ මගේ ගුරුවරයා මේ මගේ ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ කියන දෙයක්වත් එකපාරෙහි කියලා විශ්වාස කරන්න එපා. මෙතන කරුණු 10ක් ඇටියට බුදුහාමුදුරුවෝ කියනවා ඇසු වමනින් පිළිගන්න එපා පරපුරෙන් පැවතෙන වමනින් සාරලෝ මෙතන කරුණු 10ක් වගේ වශයෙන් වෙන්වෙන්ව බුදුහාමුදුරුවෝ මේවා ඉදිරිපත් කළා. මේ කරුණු 10න්ම බුදුහාමුදුරුවෝ අපිට කියන්නේ එකම දේ මොකද්ද? බාහිර ලෝකයෙන් එන දැනුම එකපාර පිළිගන්න එපා. තමන්ට ඇහිච්ච දෙයක් වෙන්න පුළුවන්, තමන් පොතපතකින් කියපු දෙයක් වෙන්න පුළුවන්, වැඩි හිටියෙක් තමන්ට කියලා දුන්න දෙයක් වෙන්න පුළුවන්. බාහිර ලෝකෙන් අපට එන දැනුම එකපාර හරි එහෙමයි කියලා පිළිගන්න එපා. ඒ වෙනුවට බුදුහාමුදුරුවෝ කාලාමයන්ට උගන්වනවා යදා තුම්හි කාලාම අත්තනාව ජානීයා. කාලාමීනි යම් දවසක ඔයාලටම තේරෙනවා නම් ඉමේ ධම්මා කුසලා බුදුහාමුදුරුවෝ අපට උගන්වනවා යමක් හරිද වැරදිද කියලා තීරණය කරන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි බලන්නේ කියනවා ඉමේ ධම්මා කුසල මේක කුසලයක්ද අකුසලයක්ද. මම කලින් ප්‍රශ්නයක් අහුවා දන් දෙන එක පිනක්ද බවක්ද? දන් දෙනවා කියන එක පිනක්ද බවක්ද? පිනක්ද පවක්ද? පින කියලා කියන්නේ සරලවම මොකද්ද? සැපය. පින්කම් කළොත් හොඳ වැඩ කළොත් සැප විපාක ලැබෙනවා. පව් කියලා කියන්නේ සරලවම දුක. පව් වැඩ කළොත් දුක් විපාක ලැබෙනවා. එතකොට පින්කම් කළාම සැප විපාක, පව් වැඩ කළාම දුක් විපාක. දන් දුන්නාම ලැබෙන්නේ සැප විපාකද දුක් විපාකද? ඔබ කවුරුත් අහලා ඇති මේ ලෝකයේ අසරත් ලොකුම දානේ හැටියට පිළිගන්නේ අසත්රුස මහා දානය. රජුරෝ කොසල් රජුරෝ දුන්න දානය. කොසල් රජුරෝ මිනිස්සුත් එක්ක තරගයට දන් දෙන්න පටන් ගන්නවා. රජුරෝ ඔච්චර හොඳට දන් දුන්නත් මිනිස්සු ඊට වඩා හොඳට ලෑස්ති වෙලා ඊට වඩා හොඳට දන් දෙනවා නගරවැසියෝ. රජුරෝ අන්තිමට දවසක් කල්පනා කර කර ඉන්නකොට බිසෝ ඇවිල්ලා අහනවා මොකක්ද ඔච්චර කල්පනා කරන්නේ? ඒ වෙලාවේදී රජුරෝ කියනවා මම කොච්චර හොඳට දන් දුන්නා නගරවැසියෝ එකතු වෙලා ඊට වඩා හොඳට සංවිධානය වෙලා දානයක් දෙනවා. මට ඕනේ ඒගොල්ලොන්ට දී ගන්න බැරි විදිහේ දානයක් දෙන්න. ඊළඟට මල්ලිකා දේවියගේ උපදේශ අනුව රජුරෝ අසත්රුස මහා දානය පිළියෙල කරනවා. අසත්රුස මහා දානය රජුරෝ පිළියෙල කරනකොට ඒ දානයට වැඩ කරපු ප්‍රධාන ඇමතිවරු දෙන්නෙක් හිටියා. කාල කියන ඇමතිවරයයි ජුන්න කියන ඇමතිවරයයි. කාල කියන ඇමතිවරයා රජුරෝ කරන මේ පින්කම දැකලා ගොඩාක් සතුටු වෙනවා. අනේ රජුරෝ මොනතරම් හොඳ පින්කමක්ද මේ කරන්නේ? මං වගේ සාමාන්‍ය මිනිස්සුෙකුට කවදාවත් මේ වගේ පින්කමක් තනියෙන් කරන්න බෑ. අනේ රජුරවන්ට හොදක් වෙන්න ඕන, බිසවට හොදක් වෙන්න ඕන. දවසක සංසාරයේ මටත් තනියෙන් මේ වගේ පින්කමක් කරන්න ශක්තිය ලැබෙන්න ඕන කියන චේතනාවෙන් මේ රජුරෝ කරන පින්කමට හැම පැත්තෙම උදව් කරනවා. උවින තැන් වලට ගිහලා ඒවත් හොයලා බලනවා. ආසන සංවිධානය කරනවා. බුදුහාමුදුරුවෝ වැඩියාම ඇදලා පිළි අරගෙන දානෙ බෙදනවා. මේ හැම වැඩකටම මේ ඇමතිතුමා සහයෝගය දක්වනවා. ජුන්න කියන ඇමතිවරයා තමයි භාණ්ඩාගාරයේ බාරව හිටියේ. රජුරෝ දුන්න පළවෙනි දානේ නෙමෙයි මීට කලින් රජුරෝ මිනිස්සුත් එක්ක එක තරගයට දන් දුන්නා. දැන් ඇමතිවරයා දන්නවා භාණ්ඩාගාරයේ මේ වෙනකොට කොච්චර හිස් වෙලාද කියන එක. මේ ඇමතිවරයා මොකද කල්පනා කළේ?
එයා කල්පනා කරනවා රජුගේ මොන විනාශයක්ද මේ කරන්නේ. මාසයක් රජවාසල නඩත්තු කරන්න තිබ්බ ධනය සම්පත් රජුගේ එක දවසේ විනාශ කරලා දානවා. මෙහෙම රජුගේ දන් දෙන්න ගියොත් දැන් භාණ්ඩාගාරයේ ඉස්සර මේ රාජධානි විනාශයටපත් වෙනවා කියලා කම්පාවටපත් වෙවි රජුගේ කරන හැම වැඩකටම එයාත් උදව් කරනවා. එයා වෙන තැන් වලට ගිහින් ඔයලා බලනවා රජුගේ අන්න නිසා ඒව නොකර බෑ. මෙයා දානේ හැම තැනකට ගිහින් උදව් කරනවා. හැබැයි හිතේ තිබුණේ අර චේතනාව. අන්තිමට දානේ දීලා එක්කෙනෙක් මැරලා දිව්‍ය ලෝකයට යනවා අනිත් කෙනා මැරිලා අපායට යනවා. කාලෙකින් ඇමතිවරයා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. අරයා මරණයටපත් වෙලා අපායට යනවා. දෙන්නම දිව්‍ය ලෝකයට යන්න අපායට යන්න හේතුව එකම දේ. රාජ්‍යරෝ කරපු මේ පින්කමට උදව් කරපු. හැබැයි එක්කෙනෙක් දන් දීලා දිව්‍ය ලෝකයට යනවා අනිත් කෙනා අපායට යනවා. දැන් ආයෙත් ප්‍රශ්නේ ආවොත් එහෙම දන් දෙනවා කියන එක පිනක්ද පවක්ද? දැන් පිනක් නම් හැමෝම දිව්‍ය ලෝකයට යන්න ඕන. පවක් නම් හැමෝම අපායට යන්න ඕන. මේ කතාවේ එක මිනිහෙක් දිව්‍ය ලෝකයට යනවා එක මිනිහෙක් අපායට යනවා. බුදුහාමුදුරුවෝ සාර්වම අපට උගන්වපු දේ තමයි අපි කරන දේවල් කියන දේවල් නෙමෙයි පින්පව් කියලා. මිනිස්සු වරද්දගෙන දෙන එකයි. හොඳ දේවල් කරන්න මිනිස්සු උත්සාහ කරනවා. හොඳ දේවල් කතා කරන්න මිනිස්සු උත්සාහ කරනවා. හැබැයි සාර්වම තේරුම් ගන්නෑ ධර්මයේ අනුව කර්මය කියලා කියන්නේ අපි කරන දේවල් කියන දේවල් නෙමෙයි. චේතනානම් වික්කවේ එකක් මම වදා. ධර්මයේ අනුව කර්මය කියලා කියන්නේ සාර්වම අපි හිතන විදිහ. අපි උත්සාහ කරන්න ඕන හොඳ දේවල් කරන්න හොඳ දේවල් කියන්න නෙමෙයි. හොඳ දේවල් හිතන්න. හොඳ දේවල් හිතන කෙනා නරක දේවල් කතා කරන්නේ නැහැ. හොඳ දේවල් හිතන කෙනා නරක දේවල් කරන්නේ නැහැ. හොඳ දේවල් හිතන කෙනා කතා කරන්නේ හොඳ දේවල් විතරයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපට උගන්වනවා කාලාමයන්ට උගන්වනවා. මිනිස්සු එක එක දේවල් කියන්න පුළුවන්. මිනිස්සු කියන්න පුළුවන් මේවා පින් මේවා පව් මේවා හොඳ දේවල් මේවා නරක දේවල්. හැබැයි කාලාමයේ ඔයගොල්ලෝ හැම තිස්සෙම කල්පනා කරලා බලන්න ඒ දේ කරන වෙලාවට ඔයගොල්ලෝගේ හිතේ තියෙන ලෝභ, ද්වේෂ, මෝහ ආදී නරක සිතිවිලි නම් කවුරු මොනවා කීවත් ඔයගොල්ලෝ කරන්නේ පවක්. ඒ දේ තුලින් ඔයගොල්ලෝ තුල වැඩෙන්නේ අකුසලයක්. ඒ වගේම තමයි ලෝකයේ මිනිස්සු එක එක දේවල් කියන්න පුළුවන් මේවා පව් මේවා හොඳ වැඩ ආදී වශයෙන්. හැබැයි යමක් කරනකොට අපේ හිතේ තියෙන හොඳ සිතිවිලි නම් අපි තේරුම් ගන්න ඕන අපි කරන්නේ හොඳ දෙයක්. බුදුහාමුදුරුවෝ සරලවම මේ කාරණාව අපට උගන්වනවා. ධම්මපදයේ මුල් ගාථා දෙකේදී මනෝ උපංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මේ ලෝකයේ සියලු ධර්මයන් අතර අග්‍ර වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ පූර්වාංගම වෙන්නේ මනස. මනසාචේ පදුට්ඨේන. මෙන්න මේ මනස අපිරිසිදුව පවත්වා ගනිමි. භාසතිවා යම් කිසි වචනයක් කතා කරනවා නම් කරෝතිවා යම් කිසි ක්‍රියාවක් කරනවා නම් තතෝ නම් දුක්ඛමං වේති. ඒ හැම දෙයකින්ම අපට ආපස්සට ලැබෙන්නේ දුකක් විතරයි. අපි අපිරිසුදු මනසකින් යුක්තව ඇත්ත කතා කරනවා වෙන්න පුළුවන්. අපි අපිරිසුදු මනසකින් යුක්තව හොඳ වචනයක් කතා කරන්න පුළුවන්. හැබැයි මේ වචනේ කතා කරන වෙලාවට අපේ හිත අපිරිසුදුයි නම්, ඒ ක්‍රියාව කරන වෙලාවට අපේ හිත අපිරිසුදුයි නම්, කොච්චර දන් දුන්නත් කොච්චර සිල් ලැක්ටත් මොන දේ කළත් වැඩක් නෑ. අපේ හිත අපිරිසුදුයි නම් ඒ ක්‍රියාව කරන වෙලාවේදී අපේ පස්සෙන් ඉන්නේ දුකක් විතරයි. දෙවනුව බුදුහාමුදුරුවෝ මනසාචේ පසන්නේන. මනස ප්‍රසන්නව පවත්වා ගැනීම අලෝභ අද්වේෂ සමෝහ ආදී කුසල සිතිවිලි මුල් කරගත්ත මනසකින් භාසතිවා කරෝතිවා යම් කිසි ක්‍රියාවක් කරනවා නම් යම් කිසි වචනයක් කතා කරනවා නම් තතෝ නම් සුඛමන් වේති. ඒ හැම දෙයකින්ම ආපස්සට එන්නේ සසුලා. දැන් අද මට පේනවා ගොඩාක් අය සිල් දැන් ඉන්නවා සිල් අද දවසේ සිල් ගත්ත අය. එතකොට පෞද්ගලිකව මම බණ කියන්න අකමැති වෙලාවක් තමයි එකේ ඉඳන් දෙක වෙනකම්. ওই දවසේ මම බණ කියන්න අකමැති වෙලාව එකේ ඉඳන් දෙක වෙනකම්. දැන් මෙතනත් බලපුවා බැලුම් මිස් පේනවා වැඩිපුරම සිල් දෙන්න ඉන්නේ කවුද? වයසට ගියපා. විශ්‍රාමික ජීවිතයක් ගත කරනවා. එතකොට ගොඩාක් වෙලාවට වැරද්දක් කියනවා නෙමෙයි ගොඩාක් වෙලාවට මම දකින දේ තමයි ඒ අය පුරුදු වෙලා තියෙනවා මාසෙම දවල් කෑවම ටිකක් නිදා ගන්න. සරල දෙයක්. ගොඩක් වෙලාවට විශ්‍රාම ගියපුවා වයසකයි ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා මාසෙ කෑවට පස්සේ ටිකක් නිදා ගන්න. එතකොට මාසෙට සැරයක් පොයි දවසට එනවා. දැන් පොයි දවසට එන්නේ පින් කරන්න නිදාගෙන. හොඳ දේවල් කරන්න නිදාගෙන. මිනිස්සු එනවා ශ්‍රද්ධාව මුල් කරගෙන එනවා. තමන්ගේ දවසේ අනිත් හැම වැඩක්ම නවත්තලා සිල් ගන්න එනවා.
ඇවිල්ලා වුන් දවසේ සිල් ගන්නවා ඔක්කොම වැඩ කරනවා. දැන් දවල්ට කාලා වුන් එකට ඉඳ ගන්නවා බණ අහනවා. ටික වෙලාවක් යනකොට කම්මැලිකම කියන සිතුවිල්ල ඉස්මතු වෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් කම්මැලිකම සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි ධර්මයේ අනුව කම්මැලිකම කියන්නේ මොකද්ද? කම්මැලිකම කියන වචනේ අපි කොහොමද කතා කරන්නේ ධර්මයේ තුල? තීන මිද්ද කර්මයේ තීන මිද්දේ කියන ධර්මවම හිතෙහි ඇතිවන කම්මැලිකම. තීන මිද්දේ කියන්නේ මොකද්ද? නිවන වළක්වන ධර්ම පහෙන් එකක් තමයි තීන මිද්දේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, අවිජ්ජා. මෙන්න මේ පහට අපි කියනවා පංච නීවරණ. නිවන වළක්වන කරුණු පහ. එතකොට එයින් එකක් තමයි තීන මිද්දේ. දැන් අර උපාසකම්මාගේ උපාසක තාත්තාරිය වුන් එකට ඉඳ ගන්නවා බණ අහන්න. ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? එක පැත්තකින් ශ්‍රද්ධාව කියන සිතිවිල්ල තියෙනවා. ඒ නිසා බණ අහනවා. ශ්‍රද්ධාවෙන් න්යා ඔක්කොම කරලා බණ. හැබැයි ටික වෙලාවකින් තව සිතිවිල්ලක් ඉස්මතු වෙනවා තීන මිද්දේ. දැන් ටික වෙලාවක් යනකොට හිතේ යුද්ධයක්. ශ්‍රද්ධාව කියන සිතිවිල්ල සහ තීන මිද්දේ කියන සිතිවිල්ල අතර යුද්ධයක්. ටික වෙලාවක් ගියාට පස්සේ ගොඩාක් වෙලාවකගේ හිතවල මොකද වෙන්නේ? ශ්‍රද්ධාව පරාජයටපත් වෙනවා. තීන මිද්දේ ජය ගන්නවා. විනාඩි 10 20 යනකොට ගොඩාක් අය විත්තියට හේතු වෙලා මේදී ගොඩාක් පොය දවස්වල අපි දකින්න දෙයක් සාරලොංගොයි කියන දෙකට බණ කියන්න ගියා. එතකොට අපි නොදැනි අපි යන්නේ හොදක් කරන්න ඉඳාගෙන අපි යන්නේ කුසලයක් වඩන්න ඉඳාගෙන හැබැයි අපට නොදැනි මොකද්ද වෙන්නේ? කුසල සිතිවිල්ලක් නෙමෙයි එතන වැඩෙන්නේ අකුසල චේතනාවක්. එතකොට අකුසල චේතනාවක් මුල් කරගෙන අපි මොන දේ කළත් සර්වෝ බුදුහාමුදුරේ පිළිපෙළ දුකක් කියලා. අප්‍රසන්න වූ මනසක් මුල් කරගෙන අපි මොන දේ කළත් ඒ හැම දෙයකම දුකක් කියලා. දැන් මෙතන ඉන්න ගොඩාක් බෞද්ධයෝ දන් දෙනවා. අපිත් ඔය සමහර තැන්වල දන් දෙන තැන්වල උදව්වට ගිහින් තියෙනවා. දැන් ඒ දාන ගෙවල් වල අපි දකින දෙයක් තමයි හාමුදුරුවෝ 11:00ට 11:00ට විතර එනවා. වැඩ ටික කරනවා. එක වෙන්න කලින් හාමුදුරුවෝ ආපහු පන්සලට ඔන්න පැය දෙකක් වගේ තමයි මේ ආගමික කර්තව්‍ය සිද්ධ වෙන්නේ. සාංගික දාන. මේ පැය දෙක ඇතුළත මිනිස්සු නරක වචන කතා කරන්නේ නැහැ. නරක විදිහට ඇසිරෙන්නේ නැහැ. බොහොම සංවරව ඉඳගෙන මේ පැය දෙක ගත කරනවා. ආමුරු වැඩියට පස්සේ. හැබැයි දානය කියලා කියන්නේ මේ පැය දෙක විතරද? දානය කියලා කියන්නේ මේ පැය දෙක විතරද? නෑ. බුදුහාමුදුරු දේශනා කළේ පුබ්බේව දානසමනෝ. යම් මොහොතක කල්පනා වුණා නම් යම් මොහොතක හිතුවා නම් මෙහෙම දානයක් දෙන්න ඕනේ කියලා ආන්ගේ හිතන වෙලාවෙ ඉඳන් දාන. දානයේ සිටිවිලි ඒ තැන ඉඳන් පටන් ගන්නවා. එතකොට සරලවම අපි වැළුවොත් කලින් දවසේ රෑ ඒ ගෙදර මිනිස්සු වැඩ කරනවා දැන් දාන්න පාන්දර නැගිටලා. ගොඩාක් වෙලාවට අපි දකින දෙයක් තමයි පිරිමි මිනිස්සු තමයි බර වැඩ කරන්නේ. දරපල්න ඒවා වෙන්න පුළුවන්, උඩුවියන් බඳින ඒවා වෙන්න පුළුවන්, ගස් වලට කියලා ඕන් බඳින ඒවා වෙන්න පුළුවන්, පන්සල කියලා බඩු කියන ඒවා වෙන්න පුළුවන්. බර වැඩ පිරිමි අය කරන්නේ කොහොමද? ගොඩාක් වෙලාවට මේ සීවිකල් එක්කව අර කුටියක් බොනවා, එක්ක ගංජලියක් ගහනවා, එක්ක කසි කුටියක් බොනවා. දානේ වැඩ ගොඩාක් වෙලාවට මේ මිනිස්සු කරන්නේ සීමුලා වෙලා විකල් වෙලා. කාන්තාව ගොඩාක් වෙලාවට අදටත් ගම්වල මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ එකතු වෙන කුස්සියට උයන්නේ. ඒගොල්ලෝ තමයි දැන් හාල් හොදන්නේ, පොල් ගහන්නේ, අල්ල කපන්නේ මේ හැම දෙයක්ම කරන්නේ කාන්තාව. ඒගොල්ලෝ මේ දේවල් කරන්නේ මොනවා කරන ගමන්ද? කතා කරන ගමන්. කාන්තාව සරලවම කරන්නේ කතා කරන ගමන් තමයි වැඩ කරන්නේ. එතකොට මොනවද කතා කරන්නේ? එක්ක ලෝභයේ මුල් කරගෙන, එක්ක ද්වේෂයේ මුල් කරගෙන, එක්ක මෝහයේ මුල් කරගෙන. එළි වෙනකම් එක්ක මොනවද කියන රාගයෙන් කතා කරලා දැක්ක දාරන්ට ගියා කතල තියෙනවා. සෝයිනේ දෙයකට ගාලා තියෙන පාට ටික. ඕව කතා කරන ගමන් තමයි මිනිස්සු දුන්නු ටික කවන්නේ. ඕව කතා කරන ගමන් තමයි මිනිස්සු පොල් ටික ගහන්නේ. එක්ක කාටද බයිනවා. අර මිනිස්යාගේ පුතා රට ගියා විතර දැන් ඉඳන්නේ මහා ඒජන්තයක් කියලා. ඒ මිනිස්යාට බයින ගමන් ඒ තරහ පිට කරන ගමන් පොල් ටික ගන්නවා. පොල් ටික පිළිගන්නේ කාටද බයින ගමන්. මිනිස්සු එළි වෙනකන් ලෝභයේ මුල් කරගෙන, ද්වේෂයේ මුල් කරගෙන, මෝහයේ මුල් කරගෙන වැඩ කරනවා. අර හාමුදුරුවෝ වැඩියට පස්සේ ඒ පෑ දෙක බොහොම සංවරයි. දානෙට ඒ මිනිස්සයා තමන්ගේ දවසක් පැය 5ක් වෙන් කරාය. අපි නිකමට කල්පනා කරලා බලන්න වැඩි කාලයක් මේ මිනිස්සයා හිටියේ මොනවත් එක්කද? ලෝභය එක්ක, ද්වේෂය එක්ක, මෝහය. ඒතකොට මේ මිනිස්සයා පින්කමක්ද කරලා තියෙන බවක්ද කරලා? මිනිස්සු පින්කම් කියලා ගොඩාක් වෙලාට කරගන්නේ පව් වැඩම.
ඒ නිසා සරලවම බුදුහාමුදුරුවෝ අපට උගන්වන දේ තමයි කරන දේවල් කියන දේවල් වලට අපි අවධානය යොමු කරනවට වඩා වැඩි අවධානයක් අපි යොමු කරන්න ඕන අපි අපේ හිත පවත්වා ගන්නා විදියට. මොකද අපේ හිතට අනුව තමයි ඒක පිනක් බවට පත් වෙන්නේ. අපේ හිතට අනුව තමයි ඒක එක්ක පවක් වෙන්නේ. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. මේ මුළු ලෝකෙම පාලනය කරන්නේ අපේ මනස. ඒ නිසා බුදුහාමුදුරුවෝ ආරාමයන්ට උගන්වනවා යමක් හරිද වැරදිද කියලා තීරණය කරන්න තියෙන පළවෙනි ක්‍රමය තමයි අපේ මනස. කවුරු කොහොම කිව්වත් ඔබ බලන්න ඔබේ මනස දිහා එය පිරිසිදුයි නම් ඒක පුණ්‍ය කර්මයක් සැපේ ලැබෙනවා. හැබැයි ඔබේ මනස අපිරිසිදුයි නම් කවුරු කොහොම කිව්වත් ඒක අකුසලයක් පාප කර්මයක්. දෙවෙනි ක්‍රමය හැටියට බුදුහාමුදුරුවෝ උගන්වනවා සමන්තා සමාධින්නා අහිතාය දුක්ඛාය සංවත්තති. මම මේ දේ කළාට පස්සේ මම මේ දේ කීවට පස්සේ එයින් ඇතිවන ප්‍රතිඵලයේ දුක් සහගත නම් එයින් ඇතිවන ප්‍රතිඵලයේ අහිතය සහගත නම් බුදුහාමුදුරුවෝ ඒක පින්නිය අකුසලයක් හැටියට. අපි සරලව ප්‍රශ්නයක් අහුවොත් එහෙම මිනිස්සෙක් මරණ එක පිනක්ද පවක්ද? මිනිස්සෙක්ව මරනවා කියන එක පිනක්ද පවක්ද? පව. අපි සරලව මහලා තියෙන පාණාතිපාතා වේරමණී දැන කුඩා සතෙක්වත් මරන්න හොඳ නැහැ. නිකමට ඔබ කල්පනා කරලා බලන්න ඔබ හිතලා බලන්න ඔබ පොලිසිය හරි ආමියක හරි සේවය කරන කෙනෙක්. නිකන් හිතලා බලන්න ඔබ පොලිසිය හරි ආමියක හරි වැඩ කරන්නේ රජයෙන් ඔබට දුවක්වත් දීලා තියෙනවා. පොලිසිය හරි ආමියක වැඩ කරනවා. එතකොට මිනිස්සෙක් එනවා බෝම්බයක් බැඳගෙන දැන් මෙතනට. මිනිස්සෙක් එනවා බෝම්බයක් බැඳගෙන. දැන් අපිට ඉහළින් තොරතුරක් ලැබෙනවා අර එන මිනිස්සයා බෝම්බයක් බැඳගෙන එන්නේ ඔක්කොම මරාගෙන මැරෙන්න යන්නේ. ඒ මිනිස්සයාට වෙටි දෙනවා. දැන් රජයෙන් මට දුවක්කුත් දීලා දෙනවා. මගේ මිනිස්සයාට වෙටි තියන්න ඕනද නැද්ද? වැඩි තිබ්බොත් ඒක පින්හඳ පවද්ද. දැන් මම කරන්නේ මිනිස්සෙක් මරන එක. මම මේ කරන එක පින්හඳ පවද්ද. මම මිනිස්සෙක් මරන්නේ නැහැ දැන්. පින්හඳ පවද්ද. බුදුහාමුදුරුවෝ කාරාමයන් උගන්වනවා තමන් කරන දෙයක් නිසා බොහෝ දෙනෙක්ගේ හිතසුව පිණිස ඒක පවතිනවා නම් කවුරු කොහොම කීවත් ඒක කුසලයක්. මතකද ප්‍රභාකරන් කියන මිනිස්සෙක් හිටියා මේ අවුරුදු කීපයකට කලින් අවුරුදු 30ක යුද්ධයක් ලංකාවේ තිබ්බා. ප්‍රභාකරන්ට කවුරුන් හිතට වැඩි තියලා මරලා තිබුණේ ස්නයිපර් ප්‍රහාරයක්. ප්‍රභාකරන්ට වැඩි තියපු ඒ හමුදාවේ නිලධාරියා කරගත්තේ පිනක්ද පවක්ද? කවුරුන් ප්‍රභාකරන්ට වැඩි දීපු හමුදාවේ කෙනෙක්. ඒ වැඩි දීපු මිනිස්සයා එක කරගත්තේ පිනක්ද දැන් පවක්ද මේ මිනිස්සයා කරගත්තේ. මිනිස්සෙක් මරපෙක මේ කරලා තියෙන්නේ. ප්‍රාණ හිංසාව. සතෙක් මරලා නෙවෙයි මිනිස්සෙක් මරලා. ප්‍රභාකරන් කියලා කියන්නේ මිනිස්සෙක්. එතකොට මේ මිනිස්සයා කරගත්තේ දැන් අර හමුදාවේ නිලධාරියා කරගත්තේ පවක්ද පිනක්ද? මොකද්ද? මිනිස්සෙක් මරලා තියෙන දැන් මේක පිනක්ද පවක්ද? හොඳ දෙයක්ද වැරදි දෙයක්ද? කුසලයක්ද අකුසලයක්ද? හොඳ දෙයක්. ඇයි ඒ? ඔබට මතකද ප්‍රභාකරන් ජීවතුන් අතර ඉන්නකොට ලංකාවේ තත්ත්වය? මට මතකයි දවසක් මම පිළිවෙලින් එකට අපි පන්ති අය ඒ කාලේ පාන්සුලට යනවා. අපි එකට පිළිවෙලින් ගියාම පිළිවෙලට යනකොට 5 වෙලාව. එකම දවසේ එකම ගමේ 6 දෙනෙක්. එකම තැන මැරිලා එකම දවසේ පොඩි 6ක් දැන් එකම ගමට ඇවිල්ලා. එක පාන්සුලයක ඉන්නවා ඒතනට ඇවිල්ලා වැඩි ඉවරනකොට ඊළඟ පාන්සුලට යනවා. එතන ගිහලා ආගම කතා කරන තව පාන්සුලට යනවා. පැය 5ක් එක දිගට පාන්සුලට යනවා. ඒ හැම තැනකම මිනිස්සු වඩාගත්ත ගමන. ඒ කාලේ මිනිස්සු පාරවල බහින්නේ මිනිස්සු එකතු ගොඩාක් එකතු වෙන තැනවල මිනිස්සු මේ විදිහට එකතු වෙන්නේ නැහැ. මිනිස්සු බයයි කොයි වෙලේ බෝම්බයක් ගහයි කියලා මිනිස්සු බයයි. මිනිස්සු රැයට ප්‍රවෘත්ති බලන්නේ බෝම්බයි. හැබැයි අද ප්‍රභාකරන් මැරිලා අවුරුදු ගාණක් වෙනවා අද වෙනකොට සිංහල මිනිස්සයා සතුටින් ඉන්නවා දෙමළ මිනිස්සයා සතුටින් ඉන්නවා. හැබැයි ප්‍රභාකරන් අදට ජීවතුන් අතර හිටියා නම් අදලත් ලංකාවේ තත්ත්වය ඕකමයි. අදලත් ලංකාවේ මිනිස්සු හැඬු කන්දලින් අදලත් මිනිස්සු ජීවත් වෙන්න බයයි. හැබැයි එක මිනිස්සෙක් මැරිච්ච තැන මේ සියලු සත්‍යයන් වෙනස් වෙනවා. බුදුහාමුදුරුවෝ චක්කවර්ති සීයනාද වගේ සූත්‍රවලදී අපට උගන්වනවා සක්විති රජ කෙනෙක්ගේ යුතුයකම් 10ක් පිළිබඳව. ඒවට කියනවා දස සක්විති වත්. දස සක්විති වත් වලදී බුදුහාමුදුරුවෝ උගන්වනවා සක්විති රජ කෙනෙක්ගේ යුතුයකමක් තමයි තමන්ගේ රාජ්‍යයට, තමන්ගේ පිරිසට, තමන්ගේ ආගමට, තමන්ගේ භූමියට යම් කිසි තර්ජනයක් එල්ල වෙනවා නම් ඒ තර්ජනයන්ගෙන් තමන්ගේ රටවැසියව බේරගන්න එක රජ කෙනෙක්ගේ යුතුයකමක්. ඒක තමයි යාට හමුදාවක් දීලා තියෙන්නේ. ඒ කාලේ නම් චතුරංගනී සේනාව කියනවා, අද කාලේ නම් ත්‍රිවිධ හමුදාව කියනවා. ඒතකොට ඒ වගේ හමුදාවක් දීලා තියෙන්නේ ඇයි?
තමන්ගේ රටවැසියා ඒ වයින් ආරක්ෂා කරනවා. එතකොට ඒ වගේ ක්‍රියා පිළිවෙතකදී සමාජලාට මිනිස්සු මැරෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරු උගන්වනවා එහෙම තමන්ගේ රටවැසියාව ආරක්ෂා කරන රජුව මරණයෙන් පස්සේ යන්නේ වාඩි. දිව්‍ය ලෝකේ. මිනිස්සෙක් මාර්ග කෙනෙකුට දිව්‍ය ලෝකේ යන්න. ඇයි? ඒක බොහෝ දෙනෙක්ගේ හිතසුව පිණිස පවතිනවා. එතකොට සමන් කරන දේ තමන් හොඳක් කියලා හිතලා සමාජලාට යම් දෙයක් කරනවා. හැබැයි මේ තමන් කරන දේ නිසා වෙන්නේ අනිත් පැත්තට බොහෝ දෙනෙක්ගේ දුක්කට හේතු වෙන එකක් නම් බොහෝ දෙනෙක්ගේ අහිතසුව පිණිස පවතින දෙයක් නම් සරලවම තමන් තේරුම් ගන්න ඕනේ ඒක පවා. ළඟදී රජෙන් නීතියක් ඇසෙප් කරලා තිබුණා ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට දඬුවම් කරන්න තහනම්. ගුරුවරුන්ට ශිෂ්‍යයන්ට දඬුවම් කරන්න තහනම්. පෞද්ගලිකව මම පිළිගන්න දෙයක් තමයි අද මම මෙතන වැඩ ඉන්නේ සුමරදනාඳුරුත් මෙහෙම ඉන්නේ මොකක් හින්දාද? දඬුවමින්ද. අපි කවුරුත් කැමැත්තෙන් පාඩම් කරන මිනිස්සුනේ කලාතුරකින් මිනිස්සෙක් තමයි උපදින්ම පොතට කැමැත්තෙන් ඉපදිලා ඔය පොතේ වැඩ කරන්නේ කොහොම කලාතුරකින් මිනිස්සෙක්. බොහෝ අය ඒ සඳහා යොමු කරන්න ඕන. අපේ ඒ කාලේ හිටපු බාල නියෝජ්‍ය කරුණාධිපති හාමුදුරු මට මතකයි උදේ 4:35 වෙනකොට හැම දොරකටම තට්ටු කරගෙන යනවා. අපි නැගිටින්න ඕනේ වෙලාව. නැගිටලා දඩකඩ බැඳලා ඊම් පාඩම් කරන්න ඕන. පහලෙද්දී ආයෙත් එනවා ඒ හාමුදුරු දෙවෙනි රවුම. දෙවෙනි රවුම එනකොට උන්වහන්සේ එක අතක වතුර යෝගුවක් දෙනවා අනිත් අතේ මේ වැඩක් තියෙනවා. දෙවෙනි වටේ එනකොට කවුරු හරි බුදු වෙගෙන හිටියොත් මූණට වතුරක් කරගෙන යනවා දිගටම. අපේ ශාලාව තිබුණේ කෙළවරේම අපේ ශාලාවට එනකොට වතුර යෝගුව නැහැ. වතුර යෝගුව හිස්. අර මේ වැලෙන් දුවන කම අපිට ගන්නවා. අපිත් ඒ හාමුදුරුවන්ට හිතෙන් බැලගෙන කොහේ හරි වාඩිලා ගිහින් පාඩම් කරනවා. හැබැයි එහෙම පාඩම් කරපු ඉඳලා අපි විභාග පාස් වුණා. අපි ගොඩාක් වෙලාවට අභ්‍යාස කරගෙන ගියේ විශේෂ කැමැති නිසාවත් ඉගෙන ගන්න කැමැති නිසාවත් නෙවෙයි. පහවදා ඉස්සරහා දන ගහගෙන ඉන්න මේ ගුටි කන්න මේ ওই බය නිසා තමයි අපි ගොඩාක් වෙලාවට වැඩ කරගෙන ඉන්නේ. එහෙම වැඩ කරලා අපි විභාග පාස් වුණා. ඔය පිළිවෙලේ උගන්වන්න ගියපු මුල් දවස්වල මටත් හිතුණා අපි ඔහොම තරම් ගුටි කාලා තියෙනවා මම ශිෂ්‍යයන්ට ගහන්නේ. එහෙම ඉඳාගෙන මම පිළිවෙල උගන්වන්න ගියා. පිළිවෙල අධ්‍යාපනයයි පාසල් අධ්‍යාපනයයි ගොඩාක් වෙනස්. පිළිවෙල අධ්‍යාපනයේ තුල මුල් අවුරුදු 5 තුල පොත් 20ක් විතර තියෙනවා කඩපාඩම් කරලා ඉවර කරන්න. ලෝ වැඩ සංග්‍රහව ධම්මපදයේ පිළිපොක වගේ පොත් ගොඩාක් තියෙනවා කඩපාඩම් කරලා ඉවර කරන්න ඕන. මට එක පන්තියක දාලා තිබුණා පිළිත් පොත කඩපාඩම් කරන්න. මම දැන් පළවෙනි දවසේ පන්තියට යනවා. පොඩි හාල 20ක් විතර පන්තියේ හිටියා. දෙන්නෙකුට පාඩම් තිබ්බේ නැහැ. ඉතුරු ඔක්කොටම පාඩම්. මම අර පාඩම් නැති පොඩි හාල දෙන්නත් ළඟට කතා කරලා ඔළුවත ගාලා කිව්වා මේ ඔබ වහන්සේලාට ඉස්සරහට ඕනෙනවා. ඔබ වහන්සේලාට ඉස්සරහට මේ පේපරේ ලකුණු 20ක් සිත් පිළිසකට ගියාම පිළිසකට ගියාම මේව මට පාඩම් දෙන්න ඕනේ. ඒ වෙලාවට ඔබ වහන්සේලා පාසාවට පස්සේ ආදි වශයෙන් කරුණු පැහැදිලි කරලා මම කිව්වනේ ඊළඟ දවසේ අනිවාර්යයෙන් පාඩම් කරගෙන ඉන්න. දෙවෙනි දවසෙත් මම එනවා සතියකින් ආයේ පන්තියට. දෙවෙනි දවසේ යනකොට 5 දිනකට පාඩම් නැහැ. 15කට විතර පාඩම්. ඒ 5 දිනාටත් ආයෙ කතා කරලා අර විදිහට උපදෙස් දීලා මේ පිටුවම පාඩම් කරන් ඉන්න බැයි නම් ඡේදයක් පාඩම් කරන්න. පාඩම් කරන්න තිබ්බ කොටසත් අඩු කරලා. මේ විදිහට දැන් යනවා මාසයකින් මම මේ පන්තියට යනවා. දැන් මොකද තත්ත්වය? ශිෂ්‍යයෝත් හරි කපටි. ශිෂ්‍යයන්ට තේරෙනවා දැන් ඒගොල්ලෝ දන්නවා මේ හාමුදුරුවෝ ගහන්නේ. දැන් ශිෂ්‍යයන්ට තේරෙනවා මාසයක් විතර දැන් හාමුදුරුවෝගේ පන්තිවල ගහලා නැහැ. අපේ පන්තියට ගහන්නේ. දැන් කටින් කියනවා විතරයි මේ හාමුදුරුවෝ ගහන්නේ. මම මාසෙකින් මේ පන්තියට යනකොට ශිෂ්‍යයෝ දෙන්නෙකුට පාඩම් 18කට පාඩම් නැහැ දැන්. දැන් යන දවසේ තිබ්බ தත්ත්වයට අනිත් පැත්ත. දැන් මගේ මෛත්‍රිය හරි මගේ කරුණාව හරි මොකක් හරි මම හොඳ දෙයක් මෙතන ප්‍රගුණ කරන්න හදනවා. හැබැයි ඒ නිසා ඇතිවන ප්‍රතිඵලය හොඳ එකක්ද වැරදි එකක්ද? ප්‍රතිඵලය වැරදි. ඇයි මේ හාමුදුරුවෝ එන්නේ අධ්‍යාපනයේ ඈත් වෙන දවසක මේ හාමුදුරුවෝ සෙල්පිලිතකට ගියාම කඩපාඩමේ පිළිත් ටිකක් කියා ගන්න බෑ. මේ හාමුදුරුවෝට පේපර් එක ලකුණු 20ක් ගන්න ප්ලේසින් ප්‍රශ්නයක් පාඩම් නැහැ. කවදා හරි මේ හාමුදුරුවෝ අසල වෙනවා. ඒතකොට එදාට මම කරපු දේ නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය මොකක්ද? හොඳ එකක් වේ වැරදි එකක්. බුදුහාමුදුරුවෝ ගන්නවා තමන් කරන දේ නිසා ඇතිවන ප්‍රතිඵලය අයහපත් නම් ඒක අකුසලයක්. බුදුහාමුදුරුවෝ තමන්ගේ පුතාට එහෙමත් නැත්නම් රාහුල හාමුදුරුවන්ට දේශනා කරපු සූත්‍රයක් තමයි රාහුල වාද අඹලට්ටික රාහුල වාද සූත්‍රය. මේ සූත්‍රයේ එක තැනක බුදුහාමුදුරුවෝ රාහුල හාමුදුරුවන්ගෙන් අහනවා රාහුල කෙනෙක් කණ්ණාඩියක් පාවිච්චි කරන්නේ ඇයි? ඒ වෙලාවේදී රාහුල හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරනේ මට ලෝකෙම පේනවා හැබැයි මට මාව පේන්නේ නැහැ. මට මාව බලා ගන්න ඕන නම් මම කණ්ණාඩිය පාවිච්චි කරනවා.
ඒ වෙලාවේදී බුදුහාමුදුරු රාහුල හාමුදුරුවන්ට උපදෙස් දෙනවා රාහුල මිනිස්සේ ගමනක් යන්න කලින් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ අඩුපාඩු සකස් කර ගන්නවා වගේ කොණ්ඩේ හරියට පිළිලාද මූණ හරියට තියෙන ආදී වශයෙන් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ අඩුපාඩු පරීක්ෂා කරනවා වගේ රාහුල යම් කිසි වචනයක් කතා කරන්න කලින් යම් කිසි ක්‍රියාවක් කරන්න කලින් හැම තිස්සෙම මෙනෙහි කරන්නේ කියනවා මම මේ දේ කළාට පස්සේ මම මේ දේ කීවට පස්සේ අත්ත්ව්‍යාබාධායක සංවත්තේය ඒක මගේ දුකට හේතු වෙනවා නම් පරව්‍යාබාධායක සංවත්තේය ඒක අනිත් කෙනාගේ දුකට හේතු වෙනවා නම් උභයව්‍යාබාධායක සංවත්තේය ඒක දෙපාර්ශ්වයේම දුකට හේතු වෙනවා නම් සං අකුසලං රාහුල ඒ වගේ දේවල් කරන්න එපා ඒවා අකුසල මොකක් හරි කීවට පස්සේ මොකක් හරි කළාට පස්සේ තමාටත් අනුන්ටත් දුක පිණිස ඒක පවතිනවා නම් එවැනි දේවල් බුදුහාමුදුරු කියන්නේ අකුසල ඇටේ. ඒ වගේම තමන් කරන දෙයක් නිසා තමන් කියන දෙයක් නිසා තමන්ටත් යහපතක් වෙනවා නම් අනිකාටත් යහපතක් වෙනවා නම් දෙපති විනාශ යහපත පිණිස පවතිනවා නම් බුදුහාමුදුරුවෝ පින්වී කුසල ඇටේ. දැන් 88 89 කාලේ කරන් බැලුවොත් මෙතන ගොඩක් අය කාලේ ජීවත් වෙන්න ඇති. අපි ඒ කාලේ නැහැ නමුත් මෙතන ගොඩක් අය කාලේ නැති අපි අහලා තිනවා භීෂණයේ බොහොම පැතිරිච්ච යුගයක් මිනිස්සු බොහොම බයෙන් ජීවත් වෙච්ච යුගයක්. ඒ කාලේ අපි අහලා තියෙනවා මේ ගම්වල මිනිස්සුකු මරන්න තිබෙලේසි ක්‍රමයක් තමයි මේ මිනිස්සු ජීවිකාරයක් කියලා ප්‍රසිද්ධ කරන එක. පොලිසියෙන් හරි ආමිකින් හරි හොයාගෙන ඉන්න මිනිස්සු මරන යුගයක් ඒ කාලේ තිබිලා තියෙනවා. නිකමට හිතලා බලන්න ආමි වගේ කාලයක මම මේ පන්සල ඉස්සරහා මෙදුලා තුග ගායි. භීෂණයේ බැරි පිළිච්ච යුගයක මම ඉස්සරහා මෙදුලා තුග ගායි ඉන්නවා. අතුගා ඉන්නකොට මම දකිනවා මිනිස්සෙක් බොහොම බයෙන් හැංගි ඇවිල්ලා බණ මඩුවේ හැංගෙනවා. මම ඇස් දෙකම දැක්කා. විනාඩි 5කින් විතර පොලිසියෙන් හරි ආමිකින් හරි ජීප් එකක් එනවා. ඇවිල්ලා මගෙන් අහනවා හාමුදුරනේ මෙන්න මේ වගේ උස මේ වගේ ඇඳුමක් ඇඳගත්ත මේ වගේ පෙනුමක් තියෙන මිනිස්සෙක් පන්සලට ආවද මේ කතර ආවද. සීලය මට උගන්වන්නේ මොකද්ද? මුසාවාදා වේරමණී. බොරු කියන්න එපා. සීලේ මාව ඉක්මවලා තියෙන මට කියලා දීලා තියෙන බොරු කියන්න එපා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? මම ඇත්ත කතා කළොත් අර මිනිස්සයා අරන් ගිහලා මරනවා. මම ඇත්ත කිව්වොත් සාංගල මිනිස්සයා මේ බණවල ඉන්නවයි මම දැක්කයි කියලා මම කිව්වොත් ඒ මිනිස්සයා අරන් ගිහලා මරනවා. මම බොරු කිව්වොත් මගේ සීලේ කඩාගත්තොත් ඒ මිනිස්සයා ජීවත් වෙනවා. මම මොකද කරන්නේ? සිල් රකින්නද ඕන? බොරු කියන්නද ඕන? අපට ජීවිතයේ ওই වගේ දේවල් වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක සරලවම ධර්මයේ කියන්නේ. මේ ලෝකේ සමාජලාට අපිට හිම දේවල් මූණ දෙන්න සිද්ධ වෙනවා ඕන කරා. දැන් මෙතන මම බොරු කිව්වොත් මගේ සීලය කැඩෙනවා. හැබැයි මිනිස්සෙක් ජීවත් වෙනවා. මම සීලය රැක්කොත් මගේ සීලය රැකෙනවා. හැබැයි මිනිස්සෙක් මරනවා. අපි හිතමු මම ඇත්ත කිව්වා. මං කියනවා ඔය වගේ මිනිස්සෙක් බන්නමඩුවේ ඉන්නවා මම දැක්කා. දැන් මේ මිනිස්සයා දැන් ඇදගෙන යනවා. දවසකින් දෙකකින් මට ආරංචි වෙනවා අර මිනිස්සයාත් මරලා දාලා. ටයර් ගොඩක් උඩ ගිහින් දාලා එක්ක බෙල්ල කපලා දාලා ආදි වශයෙන් කොහොම හරි මේ මිනිස්සයා මරලා කියලා මට ආරංචි එනවා. දැන් මට මොකද වෙන්නේ? මං ඉදා අර මිනිස්සයාව පෙන්නපු නිසා නේද මේ මිනිස්සයා මලේ. ඉද තප්පති පෙච්ච තප්පති. මෙලවත් පසුතැවෙන්න වෙනවා පරලොවත් පසුතැවෙන්න. තමන් හොඳ දෙයක් කරන්න කියලා ඉදාගෙන සිල් රකින්න කියලා ඉදාගෙන තමන් මේ දේ කළා. හැබැයි ඒ උනේ අනිත් පැත්තට යහපත තමන්ට අනුන්ට. බුදුහාමුදුරුවෝ ගන්නවා ඒ නිසා හැම තිස්සෙම අපි බලන්න ඕන දෙවෙනි කාරණාව මොකද්ද? තමන් කරන කියන දේවල් වල ප්‍රතිඵලය. තමන් කරන දෙයක් නිසා තමන්ගේ අහිත පිණිස අනිකාගේ අහිත පිණිස කියන පවතිනවා නම් මුණ පොතේ කොහොම තිබුණත් මිනිස්සු නීතියට අනුව කොහොම කතා කළත් ලෝකේ කොහොම මේ දේවල් තිබුණත් තමන් තේරුම් ගන්න ඕන ඒන් තමන්ගේ පසුපස්සේ ඉන්න දුකක් විතරයි. ඒ වගේම තමන් කරන දේවල් නිසා තමන් කියන දේවල් නිසා ලෝකයේ තුල ඉතුරු වෙන්නේ හොඳ දෙයක් නම් යහපතක් නම් අපි තේරුම් ගන්න ඕන මේ දේ නිසා මගේ පස්සේ ඉන්නේ හොඳක් කියලා. ඒ නිසා සරලවම කාලාම සූත්‍රයේ තුලදී බුදුහාමුදුරුවෝ කාලාමයන්ට උගන්වපු දේ තමයි දන් දීලා කෙනෙකුට දිග ලෝකේ යන්නත් පුළුවන්, දන් දීලා කෙනෙකුට අපායට යන්නත් පුළුවන්. මිනිස්සෙක්ව මරලා කෙනෙකුට දිග ලෝකේ යන්නත් පුළුවන්. මිනිස්සෙක්ව මරලා කෙනෙකුට අපායට යන්නත් පුළුවන්. එතකොට කර්මය කියන එක රඳා පැවතිලා තියෙන අපි කරන කියන දේවල් මත නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කාලාමයන්ට මේ සූත්‍රයේ පුරාවටම සරලවම උගන්වන දේ තමයි අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕන කරුණු දෙකක් තියෙනවා ලෝකෙ. මොකද්ද? අපේ සිත සහ ප්‍රතිපලය.
ඒ නිසා ලෝකේ ජීවත් වෙන හැම තත්ත්වයකම අපි හැමෝම උත්සාහ කරන්න ඕන අපේ මනස හොඳින් පවත්වා ගන්න. තමන්ගේ සිත අලෝභ, අද්වේෂ, අමෝහ ආදී කුසල සිතිවිලි පෙරදරි කරගෙන ජීවිතේ පවත්වා ගන්න. එවිට අපි කරන කියන හැම දෙයක්ම කුසල. අපි කරන කියන හැම දෙයකම අපේ ආපස්සට එන්නේ යහපත. ඒ වගේම දෙවෙනි දේ තමයි අපි උත්සාහ කරන්න ඕන හැම තිස්සෙම තමන් කරන දේවල් නිසා, තමන් කියන දේවල් නිසා හොඳ ප්‍රතිඵලයක් ලෝකයේ නිකුත් කරන්න. එයින් ඇතිවන ප්‍රතිඵලය යහපත් එකක් බවට පත් කරන්න මේ දෙකම යහපත්ව පවත්වාගෙන අපට ලෝකයේ තුල ජීවත් වෙන්න පුළුවන් නම් ඒ මිනිස්යාට තමයි මෙලවත් සැනසීමෙන් ගත කරලා පරලොවත් සැනසීමෙන් ගත කරලා ඉක්මනින් නිවන් දකින්න පුළුවන් විදියට තමන්ගේ සංසාරේ කෙටි කරගන්න පුළුවන්කම තියෙන්නේ ආන් ඒ වගේ පුද්ගලයෙකුට. ඒ නිසා මේ කාරණාව තේරුම් අරගෙන ඔබත් ඔබේ ජීවිතේ සකස් කරගන්න, ඔබේ ජීවිතේ සංවර්ධනය කරගන්න විශේෂයෙන් කල්පනා කරගන්න ඕන. දැන් හොඳයි කල්පනා කරගමු. ඔබ සෑම සියලු දෙනාම අද විශේෂයෙන් මේ විහාරස්ථානයේ ඒක රාශී වෙලා උතුම් වූ සීලාදී ගුණ ධර්මයන්හි පිහිටලා සීලමය කුසලයේ රැස් කරගත්තා. ධර්මයේ ශ්‍රවණය කළා. බොහෝ දෙනෙකුට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඉඩ කඩ හදලා දුන්නා. ධර්ම දානමය කුසලයේ රැස් කරගත්තා. කල්පනා කරගමු දාන සීල භාවනා ආදී වශයෙන් අද මේ ස්ථානයේ ඒක රාශී වෙලා රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන් වගේම මේ වෙලාවේදී ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන් මේ විහාරස්ථානයේ වැඩ ඉඳලා අපවත් වී වදාළ සියලු මහා සංඝ රත්නයට මේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් ක්‍රියා කරලා මිය පරලෝකීය සසර බේරුවේ සියලුම දායකාරක ආදීන්ට ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාගේමත් නමින් නැසී මිය පරලෝකීන් පින් බලාපොරොත්තු ඥාතිවරයෙක් ඉන්නවා නම් ඒ සෑම සියලු දෙනාටම රැස් කරගත්තා වූ මේ කුසල පක්ෂයේ ආනුභාවයෙන් ඒ සියලු දෙනාගේමත් පරලෝ ජීවිතයන් සුවපත් වේවා. දුකක නම් ඒ දුක් වලින් අත් මිදේවා. සැපතක නම් ඒ සැපයන් වඩා වර්ධනය කරගනිත්වා. කෙලවර ජාත්‍ය ආදී දුකෙන් නිදහස් ලබන උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ සියලු පින් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රැස් කරගත්තා වූ මේ සියලු කුසල ධර්මයන් අපව සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික සීලම දෙවි දේවතාවුන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වූ දෙවියන්ගේ ආශිර්වාදයේ ආරක්ෂාව ඔබ සියලු දෙනාටම එකසේ සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවන අවබෝධ කරගනිත්වා. සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රැස් කරගත්තා මේ සියලු පුණ්‍ය ධර්මයන් විහාරස්ථානයේ වැඩ ඉන්න විහාරාධිපති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට අපේ සුමන රත්න පඬිතුක හාමුදුරන් වහන්සේට මේ සියලු කුසල ධර්මයන්ම ආශිර්වාදයක් වෙලා උන්වහන්සේලා කරන කියන ආගමික ජාතික ශාසනික අධ්‍යාපනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකව සිද්ධ කරගෙන යන්න කායික මානසික ශක්තිය නොඅඩුව සැලසේවා. උන්වහන්සේලාට පතන බෝධියකින් උතුම් වූ නිවන අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා. වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම මේ පින්කම් සංවිධානය කරන්න උදව් උපකාර කළ සෑම සියලු දෙනාටම ඔබ සියලු දෙනාගේම සුජීවත්ව වාසය කරන දෙමාපිය දූදරු ඥාතීන් මිත්‍රාදීන්ටත් මේ කුසල ධර්මයේ ආනුභාවයෙන් කරන කියන නැකී රක්ෂාවන් අධ්‍යාපනික ව්‍යාපාරික ගොවිතැන්පත් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හදවත් උලයාපත් බලාපොරොත්තු ඇත්නම් ඒ සියල්ලම සඵල වේවා. ලෙඩක් දුක කරදරයක් අපලුපත්‍රයක් රාදෝෂයක් වෙත්නම් ඒ සියල්ලම දුරින් දුර වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පන්නියම සැලසේවා. ඉක්මන් භවයක ඔබ හැම දිනාටම උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පින් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ජුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. දේවෝ වාසදුගාලේන සස්ස සම්පත්ති තුච
පීදෝ භවතු